නිසා මේ මතකය අපේ ජීවිතෙන් ඈත් වෙලා යන්න ඉඩ නොදී ඒ මතකය පොතකට ගන්න අපි හිතුවා. අවර කාලේ පළවෙනි පාරට පැවැත්ුණේ මට මතක විදිහට සැප්රෝබේන් එකේ. දවස් දෙකක් අපි සෝල්ඩ් අවුට් කරා. ඉතින් ඒ තත්ත්වයට අපි අවර කාලේ කියන කොන්සර්ට් එක ගෙනාවා. දැන් අද වෙනකොට මම හිතනවා ලංකාවේ টপ සෙලින් කොන්සර්ට්ස් වල ඉහළම තැනක තියෙන කොන්සර්ට් එකක් තමයි අවර කාලේ කියන්නේ. අවර කාලේ පොතක් ලොන්ච් කරනවා කියලා මෙන්න එකපාරටම සඳකයිය මට කියලා. හිතන්න නැති වැඩ කරන මිනිස්සේ. කොහොම හරි ඒ දෙන්නා කොන්සර්ට් එක බලලා ගෙදර යනවා. සතුටින් කොන්සර්ට් එක බලනවා. දින කිහිපයක් ගත වෙනවා. අනතුරක් සිද්ධ වෙනවා. හස්බන්ඩ් මිය දෙනවා. ඒගොල්ලෝගේ ජීවිතේ අන්තිම මතකයේ තියෙන්නේ අවහරි කාලෙත් එක්ක. ඇය ලුමක් කියලා තියෙනවා. මට මගේ හස්බන්ඩ් එක්ක තියෙන අන්තිම මතකය අවහරි කාලේ. ඒ මතකයත් එක්ක මම හැමදාම ලංකාවේ හරි ලෝකේ හරි කොහේ තිබුණත් මම අවහරික ආලේ කොන්සර්ට් එක බලන්න එනවා. අවහරි කාලෙත් එක්ක බැඳිච්ච හොඳම ලොකුම මතකය මොකද්ද? මම හිතන්නේ මට තියෙන හොඳම මතකය. මම හිතන්නේ මම මේ අවහර කාලේ කියන සීරීස් එක ඇතුලේ තමයි ලංකාවේ ඉන්න ප්‍රවීණයෝ ගොඩක් දැක්කේ. ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ. හොඳ උදාහරණයක් මගේ හැපැත්තේ වඩලා ඉන්නවා. මම පුදුම විදියට ආදරය කරපු මිනිස්සෙක්. කවදාවත් ඇස් දෙකට දකී කියලා හිතුව නැති මිනිස්සෙක්. එන්න කම්පියර් කරනවා. මීරන් එන්න වේදිකාවට කියලා කියනවා. ඒක මම කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. අවහර කාලේ කියන්නේ ලංකාවේ අලුත් හැඩේ ප්‍රසංග මාලාවේ ප්‍රසංගයක්. අලුත් හැඩේ ප්‍රසංග මාලාව කියන්නේ අපි කියන්නේ අර ඉන්ඩෝ කොන්සර්ට් අවුට්ඩෝ ඉඳගෙන බලන්න පුළුවන් ජොලියට තමයි මේ ෂෝ අදාළ වෙන්නේ. බොහොම විශේෂ ප්‍රසංගයක්. හේතුව තමයි මේ එහා පැත්තේ ඉන්න තරුණයා සඳක හැම වෙලාවෙම මේක අර ආකෘතිය ඇතුලේ අලුත් දෙයක් එකතු කරලා මොන හරි කරන්න උත්සාහ කරනවා.